හොඳයි තෙරුවන් සරණයි ඔබ සෑම සියලු දෙනාටම සුවපත් වේවා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මේනින් වහන්සේ, සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි, අද මම ගාථා පාඨයක් ගත්තා. දූරං ගමං ඒකචරං අසසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනං. ඒ මොකද්ද මේ කියන්නේ? සිත ගැන. දූරං ගමං ඒකචරං. දූරං ගමං කියලා කියන්නේ මේ සිත කොළඹ යනවා හිම නෙමෙයි. මේ සිතට මනසින් පුළුවන් අතීත තියෙන අරමුණු ආපහු මනසෙන් හාරලා ගන්න පුළුවන්කම තියෙනවා. දූරං ගමන් ඒවා අතීත බොහොම ඈත සිද්ධ වෙච්ච ඒවා. වෙන කොහේවත් තියෙන දෙයක් මේ ගන්න බෑ විඥාණයට. තමා විසින්ම නිර්මාණය කරගත්තා වූ ලෝකයේ ඕනෑම අස්සක් මුල්ලකින් අර අතීත සටහන් ගන්න පුළුවන්කම තියෙනවා. දූරං ගමන් ඒවා බොහෝ සිද්ධ වෙලා ඉවරයි. වසර ගණනාවක් ගිහිල්ලා. ඒ වුණත් මේ සිතට පුළුවන් ඒ අරමුණු ගන්න. ඒ වගේම ඒක චරං. මේ සිත තනියම තමයි හැසිරෙන්නේ. ඒ වගේම අසසරීරං. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සමන්විත නැහැ මේක. සිත. ඒක ශක්තිය. චිත්ත ශක්තිය ක්‍රියාකාරීත්වය. ඒ වගේම ගුහාසය. මේ ගුහාවක තමයි සයනය කරන්නේ. ඒ වගේම දොරවල් 6ක් අරමුණු කරගෙන තමයි එයා ඉපිද බින්දෙන්නේ. ඇස කන නාසය දිව කය මන ඔය 6 ඇසුරු කරගෙන තමයි මේ ගුහාවේ වාසය කරන්නේ, නිදන්නේ. සිත විඥාණය කියන ස්වභාවයටපත් වෙමින් කටයුතු කරන්නේ මේ ශරීරේ, බඹයක් පමණ වූ ශරීරේ ඔය ඇතුළාන්තයේ තියෙන ගුහාසය ඇසුරු කොටගෙන මේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන ස්වභාවයට කියනවා සිත කියලා. යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනං. එතකොට මේ සිදුවෙන සිදුවීම් මත මේ සිත මේ සංඥාවලට යම් කිසි විදියකින් බැඳීමක් සිදු වුණොත් මාර බන්ධනයමයි සිද්ධ වෙන්නේ. මොක්ඛන්ති මාර බන්ධනං. දැන් මාර බන්ධනයෙන් මිදෙන්න නම් මෝහය දුරු වෙන්න ඕන. මොක්ඛන්ති මාර බන්ධන. එhmenan සංයමේ සම්ති. මේ සංඥාවන් පිළිබඳව මේ සිතට ගෝචර වෙන්නේ සංඥානේ. ඒ සංඥාවන් මනසේ තියෙනවා මේ වර්තමාන මොහොතේ සිත සකස් වෙනකොට අට ගන්නවා. ඕකම තමයි කිව්වේ අර අපි දීගංවා රසංවා කියලා කියන්නේ. එතකොට මේ සිතට දීගංවා නම් ඈත පරණ ඒවා ඕනෑම අරමුණක් ගන්න පුළුවන් නේද? ඔව්, ඕනෑම අරමුණක් අරන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අන්න එහෙම ස්වභාවයකින් යුක්තයි මේ ක්‍රියාකාරීත්වයේ මත තමයි යම් කිසි කෙනෙකුගේ මාර බන්ධනයට බැඳෙන්නත් පුළුවන්, මාරයගෙන් මිදෙන්නත් පුළුවන්. මාර බන්ධනයට බැඳෙනවා නම් අන්න අර කියන උපාදීයමානෝ වික්කවේ අර උපාදානයෙන් යම් කිසි කෙනෙක් අල්ලා ගන්නවා නම් ඒ උපාදානය තුල මාර බන්ධනයක් තියෙනවා. ඒ වගේම උපාදානයෙන් තොර වුණොත් මාර බන්ධනේ මිදෙනවා. උපාදීයමාන සූත්‍රයේත් ඒක දේශනා කරනවා. එතකොට මේ සිතේ ස්වභාවය තමයි මොකක්ද? අපි ගතේ ස්වභාවය දැනගත්තට සිතේ ස්වභාවයේ ක්‍රියාකාරීත්වය ගොඩක් වෙලාවට අවබෝධ කරගන්න අමාරුයි. එහෙනම් මේ සිතේ ස්වභාවය මොකක්ද? මේ සිතේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ? සෑම මොහොතකම මේ සිත සමුදයංච
අත්තගමංච ආස්වාදංච ආදීනවංච නිස්සරණංච කියන මේ ස්වභාවයට මේ සිත හැම මොහොතකමපත් වෙනවා. ඒක තමයි සිතේ විපරිණාමය. වෙනස් වෙන ස්වභාවය. මේක හරි ගැඹුරුයි. ඒ වුණාට තේරුම් ගන්න පුළුවන්. සමුදයංච අත්තගමංච ආස්වාදංච ආදීනවංච නිස්සරණංච. අපි බලමු කොහොමද මේ සමුදයංච අත්තගමංච සමුදය උදා වුණොත් යම් මොහතක අරමුණක් වෙනුවෙන් සමුදයංච හිතේ යම් අරමුණක් සමග ගනුදෙනුවක් ඇති කරගත්තොත් ඇති කරගත්තේ නැතත් මේ සිතක් හට ගන්නවා. නම් හට ගැනීමක් තියෙනවා. අපිට මොනියම් හරි කාරණාවක් කෙලෙස් රහිත හෝ කෙලෙස් සහිත හෝ අරමුණක්. දැන් අපි යමකට බැඳෙනවා නම් කෙලෙස් සහිත වෙන්නේ. එහෙම නැතත් මේ සිතේ ස්වභාවය මොකක්ද? හට ගැනීමක් තියෙනවනේ. සමුදයංච අත්තගමංච ඒ සිතේ වැඩි යාමක් තියෙනවා. ඒ අරමුණේ වැඩි යාමක් තියෙනවා. දැන් අපිට එකපාරට මෙහෙම බැලුවට ඒ සිත අරමුණ ගත්තට සමුදයංච උනාට අත්තගමංච ඒක ක්‍රියාව වෙනකන් වැඩිලා යන ස්වභාවයක් තියෙනවා. අත්තගමංච ආස්වාද දෙකේ ප්‍රතිඵලය අපිට ලැබෙනවා. මොකද නැත්තම් අපි අරමුණක් ගන්නෙ නැහැ. ඒකේ ප්‍රතිඵලය අපිට තියෙන ආස්වාද අවස්ථාව. හැබැයි ඒක මොහොතක්ක තියන්නේ ඒ ආස්වාද අවස්ථාව. ආස්වාදයේ අර සමුදයංච අත්තගමංච වාගෙම තමයි ආස්වාදය. ඒ ආස්වාදයට මොකද වෙන්නේ? ඒක මේ මොහොතේම ඒකේ ස්වභාවය ආදීනවය වෙනස් වෙලා යන එක. නිස්සරණයටපත් වෙලා යනවා. ඒකෙන් කැමැත්තෙන් බැඳෙන්න දෙයක් නැහැ. සමුදයංච අත්තගමංච ආස්වාදංච කියන එක පැවැත්ම. ආස්වාදංච ආදීනවංච නිස්සරණංච නිරෝධය. අනිච්ච දුක්ඛ අනාත්ම. අතන නිච්ච සුඛත් නිසා තමයි අරමුණක රසයක් විඳින්නේ. සමුදය බිහි වුණාම අපි සමුදය බිහි වෙන්නේ යමක ආස්වාදයක් විඳින්න ගිහිල්ලානේ නේද? ඒතර සමුදයන් ඒ ආස්වාදයේ කෙරේ අපේ සිත වේගෙන් මෙනෙහි කිරීම මානසිකාරය කරනවනේ ආයෝනිසෝ විදියට. කෙරිලා ඒකේ ආස්වාදයේ අර භව කියන තැනට එනවනේ. උපාදානය කරගෙන භව කියන තැනට ආස්වාදයේ භුක්ති විඳින තැනට එනවනේ. ඒතර ඒකේ ආස්වාදය අපි විඳලා ඉවරයි. සතුටක් උපදිනවා අපිට. අරමුණක් ස්පර්ශ වෙනවා. අපි ඇතුළාන්තයෙන් දකින ඒ අරමුණේ මෙනෙහි කිරීමක් වේගෙන් වෙලා ඉවරයි. ඒ ක්‍රියාකාරීත්වය තමන් හරියට අවබෝධ කරගන්න ඕන. ඒකට අරමුණක් ස්පර්ශ වෙනවා අපේ සිත ඇතුළෙන් මේක දලුලා වැඩෙන බව අපිට තේරෙනවා. ඒ අරමුණ කෙරෙහි අපි මෙනෙහි කිරීමක් වෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක හරියට සිතගෙන අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි ඒ ක්‍රියාකාරීත්වයේ මනාව දැනෙන්නේ. එතකොට ඒකේ ආස්වාද අවස්ථාව තමයි සතුට ලබන මොහොත. එතකොට එහෙමනම් අවිද්‍යාව නිසා අර ක්‍රියාකාරීත්වයේ මෙතෙන්ට එනකොට භව වෙලා ඉවරයි. හැබැයි භව උනේ සමුදය වෙන්නේ නෑනේ මේ. අපි ඒකේ ආස්වාදයක් විඳින්න යන්නේ නැත්තම් උපාද වය ධම්මිනෝ නෙවෙන්නේ. මේක සමුදය කියන එක වෙනත් දෙයක් නේ තණ්හානුසේනේ. ඒක යම් තැනක සිත හටගෙන ඒක වර්ධනය වෙලා ඒකේ ආස්වාදයේ භුක්ති විඳපුවාම ඒ භුක්ති විඳපු අපි මං කිව්වේ පටිච්ච සමුප්පන්න වශයෙන් තමයි අර ක්‍රියාවලිය සමුදය කියලා. නමුත් සිතේ ක්‍රියාවලිය වෙන්නේ අරමුණක් අරගෙන ඒකේ ආස්වාදයේ විඳලා ඒ මොහොතේම ඒ වෙනස් වෙලා යන එක. ඊළඟට ආයෙත් අරමුණ ගන්නවා ආයෙත් ආස්වාද ආදීනවංච නිස්සරණංච. මෙතන වෙන්නේ එතකොට මොකද්ද සිතේ? උපාද වය නෙමෙයිද? උපාද වයමයි. එහෙනම් මේ සිතේ ස්වභාවය තමයි උපාද වය වීම. ඒතර උපාද වෙනකොට ඒක සමුදයංච වුණා. සමුදයංච වෙන්නේ මේකේ ආස්වාදය විඳින්නමයි. ඉතින් ඒ ආස්වාදේ ආදීනව නම් වෙනසලා යනවා නම් අපි සමුදය වුණත් ඒ ලැබපු සතුටත් එක මොහොතක්වත් තියනවද? නෑ. ඒකේ ස්වභාවය මොකද්ද? ආදීනවේ මොකද්ද? ඒකේ මොහොතේම වෙනස් වෙනවා. වෙනස් වෙලා යනවා. ඒ නිසා නිස්සරණංච. ඒක ගන්න බෑ. ඒක අවසන් වෙලා යනවා. ඒ වුණාට නිස්සරණංච වෙන්න දෙන්නේ නැහැ අපි කරන ක්‍රියාවක්. ඒක
උපාදානය කරගෙන භව වුණොත් තමයි යතන උපාදානස්කන්ධ වෙන්නේ. නැත්තම් සිතක ස්වභාවය තමයි හටගෙන නිරුද්ධ වෙන අපට යමක් පෙන්නලා අපට යමක් ඇහිලා අපට යමක් විඳලා අපට යමක් දැනිලා අවසන් වෙලා යන එකක් තියෙනවා. ඒක තනිව හැසිරෙන ක්‍රියාකාරීත්වයක් කිව්ව එකයි දොරවල් ආයසුරු කරගෙන. ඒක සිද්ධ වෙනවා. සිද්ධ වුණාට අපි උපාදානය කරගන්න යෑමෙන් තමයි සමුදය බිහි වෙලා දුකට හේතුව හටගන්නේ. ඒකයි සිතේ විපරිණාමය හරියට දකින්න කියන්නේ. සිතේ විපරිණාමය හරියට දැක්කොත් අපිටත් සතුටක් ලැබෙනවා. හැබැයි ඒකේ මොහොතේම අවසන් කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයා උදේවැය දකිනවා කියන එක. නේද? ඔව්. ඉතින් උදේවැය දැක්කොත් ඒ කියන්නේ මේ සිතේ ඇති වෙන විපරිණාමය හරියට අවබෝධ කරගත්තොත් කවදාවත් උපාදානය කරගන්නේ නැහැ. එහෙනම් ආදීනවේ දැකලා නිස්සරණංච කියන්නේ ඒකට ඇති චන්දරාගයෙන් මිදෙනවා කියන එකයි. ඒකට ඇති කැමැත්තෙන් මිදෙනවා. චන්දරාග ප්‍රහාණය. ඒ චන්දරාග ප්‍රහාණය තියෙනනේ තදංගම, විස්කම්බන, සමුච්ඡේද, පටිපස්සද්දි, නිස්සරණ ප්‍රහාණය. මේ ප්‍රහාණ තියෙනවා. ඒ ප්‍රහාණ වලින් සම්පූර්ණයෙන්ම අපි දන්න නිසා, අවබෝධ කරගන්න තියෙන නිසා, දැකලා තියෙන නිසා, ඒකේ අත්දැකීමකටපත් වෙලා තියෙන නිසා අපිට මොන සතුට ලැබුණා, මොන දුකක් ලැබුණා. සිතට ඒ අරමුණේ ස්වභාවය මත, සමුදය වෙන ස්වභාවය මත මොන අරමුණක් ලැබුණා. ඒ අරමුණේ ස්වභාවය අපි අඳුරන නිසා අපි ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, මුලාවීමකුත් නැහැ. නම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ ආස්වාදංච ආදීනවංච නිස්සරණංච කියන්නේත් එකක්ම තමයි. තේරෙනවද? සිතක් හැම මොහොතකම සතුටක් ගෙන දෙනවා. ඒකේ ස්වභාවය මේ මොහොතේ මේක අවසන් වෙලා යනවා. එහෙනම් අර ධර්මෙත් කියනව නේද? උත්පාද තිති භංග කියලා. ඒක තමයි වෙන්නේ. උත්පාද වෙනවා. උපාද වයන උතන වෙන්නේ තිති භංග කියලා කියන්නේ. උපාද වයන වෙන එක අතර මගදී කියනවා තිති කියලා. ඒක පිහිටන්නේ වෙනස් වෙන මොහොතක තමයි. ඒ කියන්නේ මේ සිතේ වෙනස් වීම ඊටාම සුළු අල්ප කාලයකදී වෙනස් වෙනවා. අපිට පෙන්නනවා. අන්න ඒකයි කිව්වේ අපිට පෙන්නන මේ වේදනාව දිය බුබුලක් කියලා. ඒතර මේකේ තිතිය තුල තමයි තියෙන්නේ. අන්න එතන තමයි ආස්වාදය ලැබෙන්නේ. නිච්ච බවයි දකින්නේ එතනින් නේද? තිතිය තුල තමයි අපට ආස්වාදය ලැබෙන්නේ. එතකොට දුන්න ගමම වෙනස් වෙනවා කියලා කියන්නේ ඇයි? භංග වෙනවා එතන. එතන අවසන් වෙලා යනවා. ඉතින් භංග වෙනව නම් ආස්වාදයක් නැත්තේ නෑ. ආස්වාදයක් තියෙනවා. ආස්වාදේ පෙන්නලා ඒ ආස්වාදයේ මොහොතේම අවසන් වෙලා යනවා. දැන් අපිට සතුටක් ලැබෙනවා. ඒ සතුට එක මොහොතක්වත් තියෙන්නේ නෑ. ඉතින් උදේවැය මනාව දැක්ක කෙනෙකුට විතරයි යෝග තේරෙන්නේ. එහෙම මනාව කෙනෙකුට තමයි අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නේ. එහෙම දැක්ක කෙනෙක් විතරයි ඉන්ද්‍රිය සංවරය පිළිටන්නේ. එහෙම දැක්ක කෙනෙක් තමයි සතර කමඨහම් වඩලා මරණානුස්සතියෙන් මේ තියෙන කෙලෙස් අල්ලගන්නේ නැහැ කියන්නේ. ඉතින් අන්න ඒ ටික වෙනවා. එතකොට මේක කොයිතරම් සියුම් තැනක ස්පර්ශ කරලා අවබෝධය ලැබලා ඒ තුලින් අත්දැකලා ඒක භාවිතයට අරගෙන ඒක ක්‍රියාත්මක වෙන හැටි දැකලා මිදෙන්න ඔය ටික දකින්න ඕනේ.